ඉස්සර එකමත් එක ගමක ගවයන් බලාගන්නා කොල්ලෙක් හිටියා. මොහු දිනපතාම ගමේ හරක් රංචුව කැලේ අද්දර තියෙන තනබිම්වලට දක්කාගෙන ගිහින් උන්ව බලාගන්න එක තමයි කලේ. එක දවසක් මේ කොල්ලා තනබිමේ ඉන්නකොට ඔහුට ලොකු පාළුවක් වගේම කම්මැලිකමක් දැනුණා. ඉතින් විනෝදයක් වෙන්නත් එක්ක ගම්මුන්ව රවට්ටන්න ඔහුට අමුතු අදහසක් ආවා. ඔහු එකපාරටම පිනහළු පුරා හුස්ම අරන් මහා හයියෙන් කෑ ගැහුවා. බේරගන්න! කුටියාවෝ! කුටියා හරක් කනෝ! බේරගන්න! මේ හඬ ඇහුණ ගම්මුන් තමන් කරමින් හිටිය හැම වැඩක්ම නතර කරලා කැටි පොළු මුගුරු අරගෙන දුවගෙන ආවි කොල්ලවයි හරක් රංචුවයි බේරගන්න. හැබැයි තනබිමට ආපු ගම්මුන්ට දකින්න ලැබුණේ කිසිම කලබලයක් නැතුව hina වෙවි ඉන්න කොල්ලව විතරයි. "කෝ කුටියා?" ගම්මුන් ඇහුවා. "මම විහිළුවක් කළේ." කොල්ලා hina වෙවි කිව්වා. ගම්මුන්ට ලොකු කේන්තියක් ආවත් ඔවුන් ආපහු ගමට ගියා. පස්සේ දවසක මේ කොල්ලා ආයෙත් පාළුව මකා ගන්න කලින් වගේම "කුටියාවෝ" කියලා බොරුවට කෑ ගැහුවා. දෙවනි වතාවෙත් ගම්මුන් කලබල වෙලා දුවගෙන ආවා. එදත් කොල්ලා උන්ට hina වුණා. "ඔයාලා රැවටුණා" කියලා ඔහු කිව්වා. ගම්මුන් ඉතාමත් අමනාපයෙන් යන්න ගියා. දින කිහිපයකට පස්සේ ඇත්තටම කැලීවෙන් බහිපු ලොකු කොටියෙක් හරක් රංචුවට පැනලා හරකික්ව මරා ගත්තා. කොල්ලා බය විච්ච පාර ගහකට ගොඩ වෙලා තමන්ගේ මුළු ශක්තියම දාලා කෑ ගැහුවා. "අනේ බේරගන්න! අද ඇත්තටම කුටියා ඇවිත්! ඉක්මනට ඉන්න!" හැබැයි මේ පාර ගමේ කවුරුවත් ආවේ නැහැ. "ඕක ආයෙත් අපිට බොරු කරන්නේ. ඔය පාළුව මකා ගන්න හදන හැටි" කියලා හිතපු ගම්මුන් තමන්ගේ වැඩක් බලාගෙන හිටියා. අන්තිමේදී කුටියා හරක් කිහිප දෙනෙක්ම මරාගෙන තවත් හරකෙක්ව කැලියට ඇදගෙන ගියා. තමන්ගේ බොරුව නිසා හරක් රංචුවට වෙච්ච විනාශය දැකලා කොල්ලා ගොඩාක් දුක් වුණා.